හොඳයි ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ පටක රෝපණ තාක්ෂණයේදී පැලයක් බිහි කරගන්න අවස්ථාව. ඒ කියන්නේ පටකයක් අපි බෝතලයක් ඇතුළට දාලා එතන ඉඳලා පැල එළියට දාගනිද්දි පොදුවේ හැම ශාකයකදීම අපි පියවර කීපයක් විශේෂ පියවර කීපයක් පහු කරලා තමයි එළියට පැලයක් ගන්නෙ. ඉතින් මේ පැලයක් එළියට ගන්න අවස්ථාව වෙනකන් මොන පියවර ටිකද පහු කරන්න කියන දේ තමයි අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. හොඳයි. අපි බලමු පටක රෝපණ තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒක ශාක ප්‍රචාරණය කරන එහෙම නැත්නම් පැල ගාන වැඩි කරගන්න, පැල බෝ කරගන්න අපිට තියෙන විශේෂ ක්‍රමයක්. ලෝකේ තියෙන නවීන තාක්ෂණික ක්‍රමත් එක්ක විශේෂයෙන්ම බිහි වූ නවීන ක්‍රමයක් තමයි මේ පටක රෝපණ තාක්ෂණය කියන්නේ. පටක රෝපණ තාක්ෂණයේ වාසි ගොඩාක් තියෙනවා. මේ මම ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. ඒකේ පැල අපිට ගොඩක් ගන්න පුළුවන් එක තමයි ඒ ක්‍රමය. එකම තියෙන ලොකුම වාසිය. එතකොට පැල ගොඩක් ගැනීමට අමතරව ඒවා අපි හදන්නේ බෝතල් ඇතුලේ. එතකොට ඒවල වෛරස්, බැක්ටීරියා ආසාදන වගේ ඒ වගේ ආසාදන වලින් තොර පැල තමයි හදන්නේ. ඒ කියන්නේ ශුද්ධජීවී ආසාදන වලින් තොර වෙච්ච පැල, නිරෝගී පැල. එතකොට මෙන්න මේ මන් දීලා තියෙනවා වගේ පටක රෝපණ තාක්ෂණයේදී වාසි ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි අපි බලමු පටක රෝපණ තාක්ෂණයේ ඉතිහාසය ගැන චුට්ටක්. පටක රෝපණ තාක්ෂණය බිහි වෙන්නේ ගොඩක් ඈත අතීතයේදී. ඒකෙදි හොයාගෙන තියෙනවා ගස් හැදිලා තියෙනවනේ සෛල කියලා කොටස් වලින්. අන්නේ සෛල වලින් ඒ සෛල වලට අදාළ නියමිත සාධක දුන්නහම ඒක සෛලයකට පුළුවන් ගහක් බවට පත් වෙන්න. ඉතින් අන්නේ සංකල්පයකට අපි ටොටිපොටෙන්සිය කියලා කියනවා. අන්නේ සංකල්පයත් එක්ක තමයි පටක රෝපණ තාක්ෂණය බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේ බෝතල් ඇතුලේ හැදෙන පැලවලට අපි මොනවද කරන්න ඕනි කියලා. හොඳයි. අපි එළිය පැලයක් හදද්දී ඒ පැලය හදන්න අවශ්‍ය කරන පරිසර සාධක තියෙනවා. ඒ සාධක හම්බුනේ නැත්නම් ඒ ගහ අපිට එළිය පරිසරය හදාගන්න බෑ. ඒ සාධක තමයි උෂ්ණත්වය ඕනි වෙනවා, ආලෝකය, වතුර, පෝර, ඒ වගේම මේ පැලය පසේ එහෙම නැත්නම් පෝච්චියක අන්න ඒ වගේ උපස්තරයක් ඕන වෙනවා. ඉතින් ඔන්න ඔය කියන සාධක ටිකම තමයි පටක රෝපණ තාක්ෂණයේ පැලයක් නඩත්තු කරද්දී අපි ඒවට ලබා දෙන්නේ. ඉතින් ඒ සාධක ටික ලබා දෙන ක්‍රමයේ එක වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඒ සාධක ලබා දෙන්නේ පාලනය කරපු තත්ත්වත් එක්ක. ඒ කියන්නේ උෂ්ණත්වය පාලනය කරන්න අපි බල්බ් පාවිච්චි කරනවා. ඒ වගේම AC එකක් ඕනි වෙනවා. ආලෝකයටත් LED හරි එහෙම නැත්නම් සුදු ආලෝකය සහිත බල්බ් ඕනි වෙනවා. එතකොට අනිත් සාධක ටික කියන්නේ පෝර, වතුර, ඒ දේවල් දෙන්නත් විශේෂ පෝෂක මාධ්‍යයක් අපි පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔය කියන සාධක ලබා දීමත් එක්ක පටක රෝපණය කියන එකට පුංචි අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ අර්ථ දැක්වීම තමයි මෙන්න මේ වගේ සජීවී ශාක කොටසක් වෙන්න ඕනේ. ඒකේ සෛල මැරිලා තියෙන්න බෑ. ජීවාණුහරණය කරපු පරිසරයක. ඒ කියන්නේ ඒකේ විස බීජ, දිලීර, බැක්ටීරියා තියෙන්න බෑ. කෘත්‍රිම තත්ත්ව දීලා පාලනය කරපු තත්ත්වය. ඒ කියන්නේ ආලෝකය, උෂ්ණත්වය ඒවා පාලනය කරපු තත්ත්වය යටතේ අපි සංවෘත බෝතලයක්. ඒ කියන්නේ අපි ඒවා හදලන්නේ ඔයගොල්ලෝ දන්නවා මූඩිය වහපු වීදුරු බෝතල් ඇතුලේ. එතකොට අන්න ඒක තමයි සංවෘත පරිසරයක් කියන්නේ. ඉතින් මේ සංවෘත පරිසරයක් ඇතුලේ අපි නඩත්තු කිරීමක් කරලා තමයි එළියට දාන්නේ. ඉතින් අන්න ඒ ටිකට තමයි සාමාන්‍ය සරලව පටක රෝපණය කියන්නේ. හොඳයි. අපි බලමු මේ පැල ඇයි මේ බෝතල් ඇතුලේ හදන්නේ කියලා. ඇත්තටම මං කිව්වනේ ඔයාලට අර පාලනය කරපු තත්ත්වත් එක්ක ජීවාණුහරිත පරිසරයක් හදාගන්න ඕනි කියලා. අන්නේ ජීවාණුහරිත පරිසරය හදාගන්න තමයි අපි මේවා බෝතල් ඇතුලට දාලා බෝතල් ඇතුලේ තියෙන විශේෂ වගා මාධ්‍යක රෝපණය කරලා මූඩිය වහලා පැල රාක්ක ටික අර වවා ගන්න අදාළ වෙන පරිසරය සහිත විද්‍යාගාරයක් ඇතුලේ තැන්පත් කරලා තියන්නේ. ඉතින් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ කියන්නේ සාමාන්‍ය පරිසරයේ තියෙන දිලීර බැක්ටීරියා තියෙනවා. අපි එතකොට බෝතලයක් ඇතුළට දාලා මූඩිය වහලා ඒක විද්‍යාගාරයේ තිබ්බහම එතකොට බෝතලයේ ඇතුළේ විස බීජ එන්න බැරිද නේද? ඒක තමයි අපි ඒ බෝතල් සේරම ජීවාණුහරණය කරලා ගන්නෙ. අන්නේ ඒකට තමයි අපිට ඕන වෙන්නේ
විශේෂ උපකරණ විද්‍යාගාරය සඳහා අවශ්‍ය පටක රෝපණ විද්‍යාගාරයකට තියෙන ඕන විශේෂ උපකරණ. ඒ උපකරණ වලිනුත් ලැමිනා ෆ්ලෝ එක එහෙම නැත්නම් අනවරත ප්‍රවාහ කුටීරය කියලා කියනවා. අන්න ඒ ලැමිනා ෆ්ලෝ එකයි ඔටෝක්ලේව් එකයි. ඔන්න ඔය දෙක තමයි වැදගත්ම උපකරණ විදිහට හඳුන්වන්නේ. මම ඒ උපකරණ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝ එකක් ළඟදී ආයිමත් ඉදිරිපත් කරන්නම්. ඒවා කොහොමද ලබා ගන්න, එකෙන් වෙන තාක්ෂණය මොකක්ද කියන දේ ගැන. හොඳයි. ඉතින් අපි අර ලබාගත් පටක කොටස් සහිත බෝතල් වල දැන් මුඩිය වැහුවාම මම කියවනේ ඒක ඇතුළටත් පුස් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා කියලා. ඉතින් ඒ පුස් වෙන එක පුස් කියන්නේ දිලීර බැක්ටීරියා ඒ වගේ ආසාදනික ආවොත් එහෙම බෝතලේ ඇතුළට ඒ බෝතලේ ඇතුලේ තියෙන පැල හැදෙන්නේ නැහැ ආසාදනය නිසා. ඒවා විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි උපක්‍රමයක් විදිහට බෝතල් ජීවාණුහරණය කරන මාධ්‍යත් එක්ක. එතකොට ඒ බෝතලේ මූඩිය අපිට සාමාන්‍ය පරිසරයේදී හරින්න බෑ. මෙන්න මේ වගේ ලැමිනා ෆ්ලෝ එකක් ඇතුලේදී තමයි අපි විද්‍යාගාරයේදී බෝතලේ මූඩිය ඇරලා ඒකට අලුතින් පටක කොටස් එකතු කරනවා. එහෙම නැත්නම් ගුණනය කියන අවස්ථාවේදී සහ මුල්ලද්දන කියන අවස්ථාවේදී පැල බෝතල් එක පැල කොටසක් තව බෝතලයකට මාරු කිරීමේදී මේ පරිසරය හදාගන්න තමයි මේ ලැමිනා ෆ්ලෝ එක කියන එක අපි පාවිච්චි කරන්නේ. හොඳයි ඉතින් අපි බලමු මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශාක පටක කොටසක් එළියට පැල රාශියක් බවට පත් වෙන අවස්ථාව දක්වා ඒ පටක කොටස මොන අවස්ථාවන්ද පහු කරන්නේ කියලා. ඉස්සෙල්ලාම ඒ පටක කොටස ලබා ගන්නේ අපි ගහට කියනවා මව් ශාකය කියලා. මෙන්න මේ මව් ශාකය. ඒ මව් ශාකය අපි කෙසෙල්, ඕකිඩ්, ඇන්තූරියම් අන්න ඒ වගේ විශේෂ කොටස් තියෙනවා ශාක වර්ගයෙන් වර්ගයට අපි ලබා ගන්න පටක කොටස කොතනින්ද ගන්නෙ කියන එක. උදාහරණයක් විදිහට කෙසෙල් වල නම් අපි ගන්නෙ අංකුර මොරෙයියෝ. එතකොට ඕකිඩ් වල නම් ගන්නෙ ඒත් එකකින් එන අංකුරයක්, ඇන්තූරියම් වල නම් පත්‍ර කොටස් ගන්නවා. අන්න ඒ වගේ ගන්න කොටස පටක කොටස කෝකද කියලා ශාකයෙන් ශාකයට වෙනස් වෙනවා. හොඳයි මම ඔයාලට මෙතන දීලා තියෙනවා අපි පටකයක ඉඳලා ශාකයක් ලබා ගන්න තැන වෙනකල් පහු කරන්න ඕනි අවස්ථා ටික. මේ පළවෙනි එක තමයි මව් ශාකයක් තෝරගන්නවා. ඊට පස්සේ මව් ශාකය බෝතලයක් ඇතුළට ශාකයේ පටක කොටස අපි ඇතුල් කරනවා. ඒකට තමයි අපි මේ සංස්ථාපනය කියලා කියන්නේ. සංස්ථාපනයෙන් පස්සේ එක කාලයක් ගියාට පස්සේ අපි විශේෂ මාධ්‍ය පාවිච්චි කරන නිසා ගුණනය වෙනවා. ඔන්න ගුණනය කියන අවස්ථාව නිසා තමයි අපිට ඒ වචනින්ම තේරෙනවා ගුණනය කියන්නේ පැල ගොඩාක් හදාගන්න එක. ඉතින් ඒ ගුණන අවස්ථාවක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගුණනය වෙච්ච පැල මුල් ලැබ්දීමකට පත් කරනවා. මොකද ඒවා ගස් විදිහට තිබුණට මුල් නැහැ ගුණන අවස්ථාවේදී. ඊට පස්සේ ඒවා මුල් ලැබීමට අදාළව මාධ්‍ය වලට හෝමෝන භාවිතා කරලා මුල් අදින බෝතල් වලට දැම්මට පස්සේ ඔන්න ඒවල මාසෙකින් විතර පස්සේ මුල් වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මේවා සාමාන්‍ය පරිසරයට ඔරොත්තු දෙන විදිහට නෑ බෝතල් ඇතුළේනේ තියෙන්නේ. දැඩි කිරීම කියලා කියනවා. ඔන්න ඔය අවස්ථා ටික තමයි ශාක පටකයක් ඉඳලා එළියට දාන අවස්ථාව දක්වා පහු කරන්නේ. හොඳයි ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ පියවර 5 කොහොමද කියලා එකින් එක විස්තර කරන්න. මව් ශාකයක් තෝර ගැනීම තමයි පළවෙනිම අවස්ථාව. මව් ශාකයක් තෝර ගනිද්දී අපි බලන්න ඕනේ මේ මව් ශාකය. මොකද අපි පටකරෝපිත පැල නිෂ්පාදනය කියන්නේ ඊටම කෙටි කාලයකින් කරන්න පුළුවන්. මාසකින් දෙකකින් පැල නිෂ්පාදනයක් කරන දෙයක් නෙමෙයි. එතකොට මේ පටකරෝපිත පැල නිෂ්පාදනයේදී අපි පැල බිහි කරද්දී විශාල පැල ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. ඒ පැල අලවිය සඳහා අපිට පුළුවන් ද කියන දේ අපි තීරණය කරන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ අවුරුද්දක් විතර යනවා කියලා පටක කොටසකින් පැල විශාල ප්‍රමාණයක් ගන්න. එතකොට ඒ අවුරුද්දක කාලයකදී අපිට මාකට් එක තියෙනවද කියලා අපි බලන්න ඕනේ නේද? ඉතින් එහෙම මාකට් එක තියෙන වැරයිටි එකක් වර්ගයක් අපි තෝරගෙන මේ මව් ශාකේ නඩත්තු කරන්න ඕනේ. කෙසෙල් වල වගේ නෙමෙයි ඕකිඩ් ඇන්තූරියම් කියන ඒවා ශාක ගෘහයක් ඇතුලේ හරියට පෝර දෙන්න ඕනේ, වතුර දාන්න ඕනේ. ඒ කියන්නේ ඒක මව් ගහ ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඒක ක්‍රමානුකූලව නඩත්තු කරන්න ඕනේ.
ඊට පස්සේ මේ මෞෂාකය තෝරගත්තට පස්සේ ඒකේ අපි පටක කොටස අපි ඒකේ මම කලින් කිව්වා අපි අංකුර ගන්නවා, පත්‍ර ගන්නවා, විභාජක පටක, එතකොට පරාග ගන්න පුළුවන් කලල. ඔන්න ඔය වලින් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අංකුර විභාජක පටක සහ පත්‍ර කියන කොටස්. මම කලින් ඔයාලට කෙසෙල් වලදී කළා විභාජක පටකයක් සහිත අංකුරයක් කොහොමද බෝතලයක් ඇතුළට දාන්නේ කියලා. එතකොට මේ විදිහට අපි ඔන්න මෞෂාකය තෝරගත්තා. ඊට පස්සේ ඊගාව අවස්ථාව තමයි සංස්ථාපනය කියන්නේ දෙවෙනි අවස්ථාව. ඉතින් සංස්ථාපනයේදී අපි අපට තෝරගන්න පටක කොටස යම් ජීවාණුහරණයකට ලක් කරලා ඒකෙදී කොහොමත් එක පටකයක් ජීවාණුහරණය කරන්න අපිට පැය දෙකක් එකහමාරක් වගේ කාලයක් යනවා. ඒක මොකද අපි මං කිව්වනේ ඒවා සජීවී සෛල වෙන්න ඕනි කියලා. ඉතින් ඒවා සජීවී සෛල වෙන්න ඕනි නිසා ඒවා සෛල මරා ගන්නත් බෑ. වැඩිපුර සාන්ද්‍ර සහිත විස බීජනාශක පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේම තමයි අඩු සාන්ද්‍රණය පාවිච්චි කරොත් බෝතල් ඇතුලේදී ඔන්න ඒකේදී දිලීර ආසාදන එන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි හරි විදිහට ඒක ජීවාණුහරණය කරලා ඒ පටක කොටස අපි ඒකට වෙනම විද්‍යාගාරයේ කාමර වෙනම තියෙනවා මොන අවස්ථාවද කියලා. එතකොට ඒ විදිහට ජීවාණුහරණය කරගත්ත පටක කොටස අර මම කිව්ව ලැමිනා ෆ්ලෝ එක ඇතුලේදී බෝතලයක් ඇතුළට අපි තැන්පත් කරගන්න. අන්න ඒකට තමයි සංස්ථාපනය කියලා කියන්නේ. ඉතින් මෙහෙම සංස්ථාපනය කරගත්තට පස්සේ මේ වලට බලන්න පුළුවන් මෙතන තියෙනවා කෙසෙල් වලට අදාළ සංස්ථාපනය කරපු අවස්ථාවේ පැල කොටසක් පටකයක්. මේ තියෙන්නේ ඕකිඩ් වලට අදාළ පටක කොටසක් සංස්ථාපන අවස්ථාවේ. ඉතින් මෙහෙම සංස්ථාපනය කරාට පස්සේ ඒකේ මූඩිය වහලා අපි අපේ පැල වවන රාක්ක තියෙන තැනින් ඒක තියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ශාක වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. කොහොම වුණත් මාස එකහමාරක් වගේ කාලයක් යනවා සංස්ථාපනයෙන් පස්සේ පළවෙනි අංකුරය එන්න. ඉතින් පළවෙනි අංකුරය ආවට පස්සේ ඔන්න පළවෙනි අංකුරය එනවා කියන්නේ අපිට ඒක ටිකක් දිලීර ආසාදන බැක්ටීරියා නැතුව අංකුරයක් එනවා කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද එහෙම අංකුරයක් හදාගන්න අපිට ටිකක් අත හුරු වෙන්න ඕනි. ඒක මොකද ශාක කියන්නේ සජීවී දේවල්නේ. ඒවල දිලීර බැක්ටීරියා ඇතුලේ තියෙනවා කියන අපිට පේන්නේ නැති දෙයක්නේ. ඉතින් අපි ඒවත් එක්ක තමයි සටන් කරලා ඒවා දිලීර බැක්ටීරියා ටික ඉවත් කරලා ජීවාණුහරණය කරගන්න ඕනේ. එතකොට සජීවී වෙන්නත් ඕනේනේ. ඉතින් අන්න ඒ දෙයින් අපි පළවෙනි ඔන්න අංකුරයක් එළියට ආවහම මාසෙකින් විතර ඔන්න අපිට එතනින් එහාට ෂුවර්. මොකද එතනින් එහාට විස බීජයක් යන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ලැබ් එක ඇතුළේදී තමයි එතනින් එහාට සිද්ධ කරන හැම දෙයක්ම වෙන්නේ. හොඳයි අපි බලමු සංස්ථාපනයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හොඳයි මේ තියෙන සංස්ථාපනයෙන් මාසයක් විතර ගියාට පස්සේ තියෙන ඕකිඩ් අංකුරයක්. ඒ වගේම මේ තියෙන්නේ කෙසෙල් අංකුරයක් සංස්ථාපනය කරලා මාසයක් විතර ගියාට පස්සේ. මේ විදිහට මාසෙක විතර කාලයකින් අංකුරයක් එළියට ආවහම අපි ඒකට කියනවා පළමු අංකුරය කියලා. දැන් මේකේ ගුණණය වීමක් නැහැ. ගොඩක් වෙලාවට එක අංකුරයක් වගේ තමයි එළියට මතුවෙන්නේ. ඊට පස්සේ අපි මේ ආව අංකුරය ගුණණය වීමට අදාළ මාධ්‍යයකට මාරු කරනවා ලැමිනා ෆ්ලෝ එක ඇතුළේදී. එතකොට මෙහෙම මාරු කරද්දී ඒකේ තියෙන වැඩිපුර තියෙන දළු කොටස් ඊට පස්සේ වැඩිපුර තියෙන ලොකුවට තියෙන මෞෂාකයේ කොටස් ඒවා අයින් කරලා අර අංකුරය ඕනිනම් අග්‍රස්තයත් වෙන් කරලා අපිට වෙනත් බෝතලයකට මාරු කරන්න පුළුවන්. ඔන්න ඔතනින් පස්සේ තමයි මේ අංකුරය ගුණණය වීමටපත් වෙන්නේ. ඉතින් ගුණණය වීමේදී දැන් අපිට මෙතන එක අංකුරයනේ. එතකොට අපිට පැල දැන් 750,000ක් හදාගනිද්දී වෙන ක්‍රියාවලියක් තව එකක් තියෙනවා. ඒ තමයි උපරෝපණ කියන්නේ. දැන් මෙතනින් එහාට මෙයා අපි මේක තව එක බෝතලයකට මාරු කරනවා. එතකොට මාසයක් විතර යද්දී ඔන්න වටේට පැල ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේක 4ට විතර කපලා බෝතල් 4කට දානවා. බෝතල් 4කට දැම්මට පස්සේ ඒ බෝතල් 4 තියෙන පැල ආයි 4 ගුණාකාර වෙනවා තව මාසයක් යද්දී. ඔය විදිහට 4 ගුණාකාර වලින් අපිට මාසෙන් මාසෙට පැල ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඔහොම තමයි පැල ගුණණය වෙලා පටක රෝපෙදී විශාල පැල ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ.
ඔන්න ඔය කියන ගුණන අවස්ථාවේ අපි මාසෙන් මාසෙට කරන ගුණනයට තමයි අපි උපරෝපණයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් සබ් කල්චර්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් සබ් කල්චර් 7 8 9 10 ඒ විදිහට ගොඩාක් විශාල ප්‍රමාණයක් කරොත් පැල විශාල ප්‍රමාණයක් ගන්න. ඒ වුණාට අපි එහෙම කරන්නේ නැහැ. මොකද එතකොට එයින් එළියට දාන පැලවලදී ඒක අපිට බලපානවා. ඒ පැල පරිසරයට හුරු වීම ටිකක් ගැටලු සහගතයි. මොකද හෝමෝනත් එක්කනේ මේවා හැදෙන්නේ. කෘත්‍රිමයිනේ. ඉතින් ඒ නිසා අපි උපරෝපණ 7කින් විතර නවත්තලා ඊට පස්සේ මුල් ඇදීමේ අවස්ථාවට අරගෙන යනවා. මම ඔයාලට මේ chart එකකින් පෙන්නලා දීලා තියෙනවා කොහොමද මේ උපරෝපණ 7ක් විතර යනකල් පැල ප්‍රමාණය බෝතල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අපේ පැල දැන් ගොඩාක් හැදිලා ඉවරයි. ඒ කියන්නේ උපරෝපණ 7ක් විතර ගිහිල්ලා එක පටකයකින් පැල 750ක් විතර හැදිලා තියෙන මේ අවස්ථාවේදී. මේ වගේ හදුනට පස්සේ මේවල මම කලින් කිව්වා වගේ මුල් එන්නේ නැහැ. මුල් ඊටාම කලාතුරකින් අතරින් පතර එන්න පුළුවන්. ඒ වුණාට පැලයක් පරිසරයේදී හුරු කරන්න තරම් මුල් ප්‍රමාණයක් එන්නේ නැහැ. ඉතින් අපි මුල් ඇදීමට අදාළ හෝමෝනයක් සහිත මාධ්‍යයකට මේ පැල විදිහට අපි ගලවලා අරගෙන මාරු කිරීමකට ලක් කරනවා. එතකොට කලින් අපි ගුණනයේදී නම් පැල විදිහට නෙමෙයි පුංචි සෛල ගුණ විදිහට කියන පැල විශාල ප්‍රමාණයේ කෑලි විදිහට තමයි එක බෝතලයකට මාරු කරන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි පැලයක් විදිහට අරගෙන රෝපණයක් සිද්ධ කරනවා. එතකොට මාසයක් විතර ගියාට පස්සේ මේ පැල වලින් මුල් එනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔයාලට අද ඉදිරිපත් කරා කොහොමද පටකයක් පැල රාශියක් බවට පත් වෙනකන් හැම ශාකයකටම පොදුවේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනත් දෙනවා මෙන්න මේ පටක රෝපණ විද්‍යාගාරයක විශේෂ උපකරණ තියෙනවනේ. අන්නේ උපකරණ මොනවද? එතකොට ඒ වලින් කරන කාර්ය මොනවද? අන්නේ හැම දෙයක්ම විස්තර ඇතුව කතා කරන්න. හොඳයි ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක්.